ඔව් ඒකේ විශාල බලපෑමක් තියෙනවා. මොකද හේතුව දැන් අපේ පාසල් පද්ධතිය ගත්තට පස්සේ පාසලේදී දරුවා සාමාන්‍යයෙන් තමන්ගේ තියෙන විෂයන් අධ්‍යයනය කරන්නේ එක්කෝ සිංහල මාධ්‍යෙන් නැත්නම් දමිළ මාධ්‍යෙන්. හැබැයි එක පාරට ළමයා විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ ළමයට සිද්ධ වෙනවා විෂයන් ගණනාවක් ඉගෙන ගන්න ඉංග්‍රීසි භාෂාවෙන්. ඒතර මේක අතර තියෙන ලොකු පරතරයක්. පාසලේ සම්පූර්ණයෙන්ම සිංහලෙන් ඉගෙනගෙන ඉඳලා එක පාට විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ සියලු විෂයන් ඉංග්‍රීසි මාධ්‍යෙන් ඉගෙන ගන්න තියෙනවා. මේකෙදී විශේෂම බලපාන පැත්තක් බැලුවොත් දැන් ඉංජිනේරින් මෙඩිසින් IT වගේ ගත්තොත් එහෙම ගොඩාක් ඉංග්‍රීසියෙන් පොතපත තියෙනවා පරිහරණය කරන්න පුළුවන්. ඒක ළමයාට එකක් තමයි ළමයට යන කාලේ ඉතා වැඩි වෙනවා අවබෝධ කරගන්නේ කරුණු. මොකද හේතුව ඉංග්‍රීසියෙන් ලියලා තියෙන පොත්වල තියෙන කරුණු ටිකක් තේරුම් ගන්න අමාරුයි. මොකද හේතුව ඒක ඇකඩමික් විදිහට ලියලා තියෙන්නේ. නැත්තම් මේ අපි සාමාන්‍ය පාවිච්චි කරන වචන වලට වඩා ඇකඩමික් වර්ඩ්ස් දාලා ලියපු දේවල් තමයි තියෙන්නේ. මේකෙදී ප්‍රධාන වශයෙන් වෙන දෙයක් තමයි අර දක්ෂ දරුවෝ විශ්වවිද්‍යාලයට ආවට ඒ දරුවන්ට ඒ තමන්ගේ අදාළ දක්ෂතාවයට අදාළ දේ විශ්වවිද්‍යාලයෙන් එලෙට අරගෙන යන්න බැරි වෙනවා. ඒක ලොකු ගැටලුවක්. හරියට හරි. ඒක මම පෞද්ගලිකවම දන්න දෙයක්. විශ්වවිද්‍යාලයට එනවා ඉතා දක්ෂ ළමයි. හැබැයි විශ්වවිද්‍යාලය සාර්ථක වෙනවා. මොකද්ද හේතුව? ළමයින්ට තියෙන විෂය දැනුමද නැහැ. උදාහරණයක් ඉංජිනේරින් ශිෂ්‍යයෙක් ගත්තොත් එයාට මැත්ස් වල එහෙම ලොකු ගැටලුවක් නැහැ. රෑන්ක් එකක් දාලා හොඳ මෙරිට් පාස් එකක් එක්ක එන්නේ. හැබැයි විශ්වවිද්‍යාල අසාර්ථක වෙන්නේ හේතුව තමයි සමහරලාට දේශනයට ගියාට පස්සේ දේශනෙන් 50%යි තේරෙන්නේ. එතකොට ඒ සමහර ඒ මහාචාර්යවරුත් එක්ක ගනුදෙනු කරද්දී ඒ කමියුනිකේට් කරගන්න අපහසුතාව වෙන අවස්ථා තියෙනවා. මොකද හේතුව එක අයත් එක්ක ගනුදෙනු කරන විදිය විවිධාකාරයි. මොකද ඉංග්‍රීසි ස්කිල් එක හොඳට තියෙනවා නම් කමියුනිකේට් කරන්න පුළුවන් නම් ඒ වැඩ ටික කරගන්න ඇත්තටම ලේසි. assignment එකක් ඉංග්‍රීසියෙන් ලියන්න ගනස ඒක ලියා ගන්න බෑ. ඒත් එතෙන්දී අර තමන් උසස් පෙළ කොච්චර හොඳට කරගෙන ආවත් විශ්වවිද්‍යාල ජීවිතය ඇතුලේ ඉංග්‍රීසි බැරිකම නිසා අසාර්ථක වෙච්ච අය ඒක ඉංජිනේරින් මෙඩිසින් විතරක් නෙමෙයි ආර්ට් මැනේජ්මන්ට් ෆැකල්ටි වල ඕන තරම් අපිට දකින්න පුළුවන්. ඒක විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෝ දන්න ඒකෙදි මෙහෙම කියන්න පුළුවන්. ඇත්තටම භයානකයි. මොකද භයානකයි කියන්නේ හේතුව නිකන් හිතන්නකො මුලින්ම ශිෂ්‍යයට වෙන්නේ ශිෂ්‍යගේ පන්ති කාමරයේදී විශ්වවිද්‍යාලයේදී දේශනවලට අදාළව එයාගේ ප්‍රශ්න පත්‍ර ලියන්න ගියාට පස්සේ අසයින්මන්ට්ස් වලදී එයාගේ ලකුණු පහත වැටෙනවා. එතකොට ලකුණු පහත වැටෙන එක එයාට ඍජුවම එයාගේ උපාධියට බලපානවා. දෙවනියට වෙන්නේ විශ්වවිද්‍යාලයට එන ඒ උගත් ශිෂ්‍යයාගේ ආත්ම විශ්වාසය බිඳ වැටෙනවා. මේක හරි සරල දෙයක් ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. මොකද ලකුණු අඩු වෙද්දී එයාගේ ආත්ම විශ්වාසය බිඳ වැටෙන එක සාමාන්‍ය දෙයක්. තුන්වෙනියට වෙන්නේ අර පන්ති කාමරය තුල සාකච්ඡාවලට සහභාගී වෙද්දී ඊට අමතරව ක්‍රියාකාරකම් වලට සහභාගී වෙද්දී ප්‍රශ්න සීමේදී අපහසුතාවයන්ට ලක් වෙන නිසා එතෙන්දී ගොඩක් වෙලාවට ශිෂ්‍යයෝ කරන්නේ නිහඬ වෙන එක. එතනින් එහාට අපි කතා කරොත් එහෙම උපාධිය අරගෙන රැකියාවලට යද්දී ඉන්ටර්වියුස් වලදී එයා අපහසුතාවයට ලක් වෙන මේක ඔබ්වියස්. විශේෂයෙන්ම හොඳ ප්‍රමුඛ පෙළේ ආයතනත් එක්ක වැඩ කරද්දී මේක හරිම සාමාන්‍ය කාරණාවක්. එතකොට සමහර අයට රැකියාව අහිමි වෙච්ච අවස්ථා මම අහලා තියෙනවා. ඒ කියන්නේ ඉංග්‍රීසි නොලෙජ් එක නැති නිසා එයාට සමහර පොසිෂන්ස් වලට එයා ඉල්ලුම් කරත් එයාට රැකියාවට යන්න බැරි වෙලා තියෙනවා. මේක ගොඩක් අය හිතන ඔතනින් ඉවර වෙනවා කියලා. ඇත්තම කතාව තමයි මේක ඉංග්‍රීසි භාෂාව එක ඇකඩමික් ඉංග්‍රීසි නොලෙජ් එක නැති එක. ඒ ස්කිල්ස් නැති එක ජීවිත කාලෙම බලපානවා. ගොඩක් අය දන්නේ නැති වුණාට මේ ඉංග්‍රීසි භාෂාව ගෝලීය වශයෙන් භාවිතා කරන අපේ ඔෆිෂියල් ලැන්ග්වේජ් එක නිසා මේක අධ්‍යාපනය පැත්තෙන් ගත්තොත් මේක දේශපාලනික කාරණාවක්. ඒ කියන්නේ අධ්‍යාපනය කියන අපි ගත්තොත් ඒ අධ්‍යාපනය කියන කාරණේ ඇතුලේ ඉංග්‍රීසි භාෂාව නොදැනීම කියන එක ඇත්තටම දේශපාලනික කාරණාවක්. ඒක ටිකක් මම අමාරු වැටෙන ප්‍රශ්නයක්. ඒකට හේතුව තමයි ඉගෙනීමේ ක්‍රමවේදය කියන්න ගියොත් එහෙම ඒක ඇත්තටම අපි පුහුණුවක්. මොකද හේතුව මේක ප්‍රැක්ටිකල් තියරි බේස් යන්නේ. එතකොට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ඔයා රැකියාවක් කරන කෙනෙක් නම් මෙතන මූලිකම කාරණය තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අදාළව කතා කරොත් අපි රියල් යුනිවර්සිටි මැටීරියල්ස් තමයි පාවිච්චි කරන්නේ. මොකද එකක් තමයි මේ වැඩේ කරන්න ගුරුවරයෙක්ට එකක් තමයි ඉංග්‍රීසි භාෂාව උගන්වලා අඩුම තරමේ අවුරුදු 5කවත් අත්දැකීම් තියෙනවා. මම පෞද්ගලිකව මගේ අත්දැකීමෙන් දන්න දේ. දෙවැනි කාරණය තමයි විශ්වවිද්‍යාල පරිසරයකට අදාළව ඒ දේවල් දැනගෙන ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. පර්යේෂණ පැත්තෙන් ගත්තොත් යම්කිසි සැලකියුතු මට්ටමක් සහ විදේශීය රටවල් සහ ආයතනත් එක්ක ගනුදෙනු කරලා පුරුදු කෙනෙක් වෙන්න.
ඉතින් මේ මට තියෙන අත්දැකීම් සම්භාරය මම සම්පූර්ණයෙන්ම ළමයින්ට ලබා දෙනවා. එතනින් එහාට ගිහිල්ලා අපි ගොඩාක් වෙලාවට පර්සනලයිස් බේස්, ඒ කියන්නේ අපි ළමයාගේ පෞද්ගලිකවම කතා කරලා ප්‍රශ්න අඳුනගෙන ඒවට ප්‍රතිකර්ම කරනවා. ඊට අමතරව අපි ස්මෝල් ගෲප් ඇක්ටිවිටීස් යනවා. විශේෂයෙන්ම කොන්ෆිඩන්ස් එක අපේ පන්ති ඇතුලේ මූලිකව හැදෙනවා. ඒ ටික තමයි මේන්ලි යන්නේ. මේක ඇවිල්ලාම අත්දැකීමෙන් ලබන්න ඕන දෙයක්. මේක ඔයා රැකියාවක් කරත් විශ්වවිද්‍යාලේ හිටියත් අනිවාර්යයෙන්ම මේක ඔයාගේ ලයිෆ් එකේ ඔයා හිතන්න නැතනකට ඔයාව අරන් යනවා. මොකද ඒක තමයි ඔයාලට ඉස්කෝලෙන් දෙන්න බැරි වුණේ. ඒක තමයි අපි දෙන්නේ. ඔව්, ශිෂ්‍යයන්ට කියන්න තියෙන්නේ මෙහෙමයි. මම මේක ප්‍රොමෝෂන් එකක් කරගන්න කැමති නැහැ. හේතුව මම මේ සරලව කියන්නම්. ලංකාවේ ශිෂ්‍යයෝ ගත්තොත් අපිත් එක්ක වැඩ කරපු ශිෂ්‍යයෝ අද වෙද්දි ගත්තොත් ලෝකේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවල ඉන්නවා. උදාහරණයක් ගත්තොත් ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලය ගත්තත් අපි දන්නවා ලංකාවේ ඉතා අඩු වයසින් ගිහිල්ලා මහාචාර්ය වෙච්ච අය ඉන්නවා. අපි මේ ගැන මෙහෙම මෙල්බන් විශ්වවිද්‍යාලේ. ඒතකොට අපි මේ ගැන කතා කරොත් මම මෙහෙම කියන්නම්. අංක 1 ලංකාවේ ශිෂ්‍යයෙක් හිතන්න ඕනේ උසස් පෙළ අවසන් කරපු ළමයෙක් ඔයා දක්ෂයි. ඔයාට ටැලන්ට් එක තියෙනවා. ඔයා ලාංකීය දරුවෙක් අංක 1 ප්‍රධානම දේ ඒක. හරිද? ඔයාට ඒකම ඇති. හරිද? මේ ගමන යන්න ඔළුවට ගත්තොත් ඒ දේ අවබෝධ කරගත්තොත්. ලාංකිකයන්ට හැම වෙලේම දෙයක් කරන්න හොඳ කොන්ෆිඩන්ස් එකක් හදා ගන්න පුළුවන්. හැබැයි ඔයාට මේ මොනවා තිබුණත් ඔයාගේ ඉංග්‍රීසි නොලෙජ් එක නැත්තම් කමියුනිකේෂන් ස්කිල් එක නැත්තම් ඔයාට ලෝකෙට ඔයාට අවශ්‍ය දේ ඔයාට ඉදිරිපත් කරලා ඔයාගේ වටිනාකම නිර්මාණය කරගන්න බැහැ. ඒ නිසා මම ශිෂ්‍යයන්ට කියන්න කැමතියි. ඔයා දක්ෂයි. ඔයාට තියෙන එකම අඩුව ඔයත් දන්නවා ඉංග්‍රීසි භාෂාව හරියට හසුරවන්න බැරි එක. ඒක මේ ඉංග්‍රීසි කතා කරන්න ස්පෝකන් ඉංග්‍රීසි එහෙම දෙයක් නෙමෙයි. මේක ඇතුලේ තියෙන මේක වැඩසටහනක් වෙන විදිය. භාෂාවක් කියලා කියන්නේ ආත්මීය බැඳීමක් භාෂාවක් එක කෙනෙක්ට තියෙනවා. මෙන්න මේක නිර්මාණය කරගන්න ඔයාට අනිවාර්යයෙන්ම මේක ජය ගන්න පුළුවන්. මේක ඔයා ඉංග්‍රීසි භාෂාව මොන මට්ටමේ හිටියත් ඔයාට ගැටලුවක් වෙන්නේ නැහැ. ඇවිල්ලා බලලා මේක අත්දකින්න කියලා තමයි කියන්නේ.